අයිබුවන් යාළුවනේ සුබ දවසක් කියලා පිළිගන්න ඕන අදත් අලුත් වීඩියෝ එකකට. අද තියෙනවා රයිස් කුකර් එකක්. මේකේ ප්‍රශ්නේ තමයි එක ලයිට් එක රතු පාට ලයිට් එක පත්තු වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපි අර ස්විච් එක පල්ලෙහාට දැම්මම මේ ලයිට් එක පත්තු වෙන්නේ නැහැ. එතකොට රත් වෙන්නේ. මේකේ එක පත්තු වෙන්නේ නැහැ. මේ අපි බලමු මේක කොහොමද හදාගන්නේ කියලා. මතක් කරනවා channel එකට අලුත් අය channel එක subscribe කරලා set වෙන්න අනිවාර්යෙන්ම. ඔයාලට ගෙදරදී ඉලෙක්ට්‍රොනික බඩු හදාගන්න විදිය තමයි අපි කියලා දෙන්නේ. මුලින්ම මේකේ අපි මෙතන උඩ තියෙන කකුල් තුනේ තියෙන එන තුන ගලවලා උඩ පියන ගලවලා අයින් කරගමු. හුඟක් වෙලාට මේකේ මල් එකක් එන්නේ. ඉතින් මේ මල් ස්ක්‍රිප් නේනම් පාවිච්චි කරලා ඔයාලට මේක කරගන්න පුළුවන්. ඔන්න අපි දැන් පියන ගලවලා අයින් කරගත්තා. අපි දැන් බලමු මේකේ වයර් මොන හරි කැඩිලා තියෙනවද නැත්නම් සමහරවිට ඔය හෝනෝ එහෙමත් රිංගලා හින්දා ඔක ඩැමේජ් වෙන්නත් පුළුවන්. එහෙම මොන හරි ප්‍රශ්නයක් තියෙනවා කියලා බලමු. මේකේ නම් එහෙම කිසිම අවුලක් නැහැ. ඒ කියන්නේ වයර් ටිකත් හොඳටම තියෙනවා. වෙන කිසිම අවුලක් නැහැ. සාමාන්‍යයෙන් මේකේ රයිස් කුකර් එකේ මේ වගේ ලයිට් එක පත් වෙන්නේ නැති වෙන්න හේතුව තමයි මෙන්න මෙතන ඔන්න ඔය තියෙන කෑල්ල එකට ගෑවෙන්නේ නැතුන. ඒ කියන්නේ ස්විච් එක දැම්මහම ඕකේ ගෑවේ ස්විච් එකක් වගේ තියෙන එක ගෑවෙන්න ඕන. ඕක අර කාලයක් ගියාම ඈත් වෙනවා. ඒ හින්දා තමයි ඒක වෙන්නේ නැත්තේ. අපිට පුළුවන් මේ ඔන්න ඔය ස්විච් එක ඔය කෑල්ල මැද්දෙන් අල්ලලා ඔහම පොඩ්ඩක් නවන්න කියන්නේ වක් ගහන්න වගේ. එතකොට හරියට මේ කනෙක්ට් වෙනවා. ඊට පස්සේ මේක ප්‍රශ්නේ හුඟක් වෙලාවට හරියන්න ඕනේ. ටිකක් ඒක අතින් අල්ලලා කරන්න පුළුවන්. මම එකපාරක් කරා ඒක මදි වගේ හින්දා තව පාරක් මේ විදිහට කරනවා. මහ දෙයක් නෑ. අතින් කරන්න පුළුවන්. ඊට පස්සේ අර ස්විච් එක පොඩ්ඩක් අතින් මෙව කරලා බලන්න වැඩ කරනවද කියලා. ඔය වගේ දෙතුන් පාරක් මේක හොඳට නවා ගන්න. හරි මම දැන් ආයි පියන හයි කරගන්නවා පිටිපස්සේ යන ටික දාලා. මම ආයි මතක් කරනවා ඔයාලට channel එක .4 fix channel එකත් එක්ක එකතු වෙන්න subscribe කරන්න අනිවාර්යෙන්. කමෙන්ට් එකකුත් දාන්න. ඔයාලගේ මොන හරි තව ඉගෙන ගන්න දෙයක් තියෙනවා නම් ඒවත් කමෙන්ට් කරන්න. එතකොට මම වීඩියෝ ඒවට අරන් එන්නම්. අපි දැන් මේක ප්ලග් කරලා බලමු. ඔව් අතින් දැම්මහම ලයිට් එක පත් වෙනවා. මේක අර ස්විච් එක වැටෙන ටික බරට තියෙන ඕනද අපි ආයෙ දැන් අර මේකේන සාස්පාන තියාගත්තා. තියලා අපි දැන් ඔන්න ස්විච් එක දාලා බලමු. දැන් ලයිට් එක වැඩ කරනවා. ඉතින් ඔයාලට තේරෙනවා මේ වගේ දේවල් ඇත්තටම ලොකු දෙයක් නෙමෙයි. අපිට ගෙදර ඉඳන්ම හදා ගන්න පුළුවන්. ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. මතකතුව channel එක subscribe කරන්න, like එකක් දාන්න. Thank you.